යෝ අද සෙට් වෙලා ඉන්නේ vlog එකක් දැම්මෙන්නේ නැහැ නිකන් කට්ටිය වටයක් දාන්න සෙට් වුණා නිකන් ආතල්ලකට වටයක් දාන්න කියලා නිකන් ඒකේ වීඩියෝ එකක් දාන්න බැලුවේ අපි බලමු කොහෙයිද දන්නේ නැහැ තාම යන්න හරියටම තැනක් ප්ලෑන් කරලා නැහැ ගිහිල්ලා ඉවර වෙලා බලමු කොහෙද යන්නේ කියලා මම ඉන්නේ කිලෝමීටර් 26ක් විතර යන්න තියෙනවා 26ක් වෙන්න ඕනේ ඊට වඩා වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් මාරිල පැත්ත යනකොට බීච් සයිඩ් එකයි සෙට් එක මේ සෙට් සයිඩ් එකත් එක්ක මේ බීච් එක මේ පැත්තෙන් පේද්දි අපි මේ පැත්ත අනේ කාපට් පාරේ කෙලින් පාරලා ලස්සනයි සුපිරියටම යන්න පුළුවන් මාරු ප්ලේස් එකක් අපි මේ අපිට අහු වෙනවා අපි ළඟදී ඊළඟ vlog ගේ නෙමෙයි ළඟදී සෙට් එකක් කට්ටිය සෙට් එකලාම අපිට හම් වෙනවා යන අතරමඟ මේ වගේම අපි යනවා වගේම කට්ටිය අහු වෙනවා මේ පදින් යන කට්ටිය ඒස් පදින් යන කට්ටිය ඊට පස්සේ මේ තව අහු වෙනවා එකට ඔව් දැන් අපි සෙට් උනේ අද එක පාටම කෝල් කරලා කතා කරලානේ උදේ සෙට් වෙනා එක පාටම කතා කරලානේ සෙට් උනේ ඒ වගේ අපි දවසක ප්ලෑන් කරලා යනවා කිසිම ප්ලෑන් එකක් නැතුව ආපු ගමන ආවා කන්දක් උඩටම කොල්ලෙක් එනවා කිව්වා ඉදලත් ෂුවර් අපි එතන ටිකක් වෙලා ඉඳලා තව මේ අපිට තියෙන ලස්සන ප්ලේස් එකකට යන්න ඉන්නේ බලමු නිකන් චිලේ ඉද්දි එක පාටම යන්න කියලා අහලා කිසිම ප්ලෑන් එකක් තිබ්බේ නැහැ උදේ කෝල් එකක් දුන්නා ඒ වටයක් දැම්මෙන්නේ නැහැ නේ අද වටයක් දාමුද එහෙම කියලා මෙච්චර එන්න හිතුවේ නැහැ නිකන් සෙට් වෙලා අනික vlog එකක් දාන්න හිටියේ නැහැ අද එක පාටම සෙට් වුණා ආවා මරු view එක මොනවා වුණා මේ පැත්තට ගිහින් නේ අම්මා අගින්න දිනනවා කන්ද වගේ වීඩියෝ බලන අය කියන්නේ දැන් සාමාන්‍යයෙන් පොඩි කොල්ලෝ තමයි ගොඩක් කියන්නේ ඒක. වීඩියෝ වල ක්වොලිටි ඩ්‍රොප් වෙනවා කියන සීන් එක. ඒ මම ගන්න කැමරාවේ ක්වොලිටි අඩු කමක් නෙමෙයි මට ගොඩක් අය කියලා තියෙනවා කැමරාව ක්වොලිටි මදි කියලා කැමරාව ක්වොලිටි මදි සීන් එක නෙමෙයි එතන තියෙන්නේ. ඒක ලංකාවේ කනෙක්ෂන් වල අවුලක්. YouTube එකෙන් වීඩියෝ දැම්මම පස්සේ ඔයගොල්ලෝ බලද්දී රෙසලූෂන් එක වැඩි කරන්න තියෙනවා වීඩියෝ වල. අන්න ඒව වැඩි කරා නම් 1080p මේ full HD විදිහට වීඩියෝ එක බලා ගන්න පුළුවන් මගේ වීඩියෝ මම full HD දාන්නේ මම රෙකෝඩ් කරන්නේ 4K මම 4K අප්ලෝඩ් කරන්නේ නැහැ මේ GB ගානත් වැඩි නිසා මේ අනික ලොකු වෙලාවක් යන අප්ලෝඩ් වෙන්න 4K දැම්ම කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ අනික බලන අයටත් මේ එතකොට අමාරුයි 4K දැම්මම ගොඩක් මේ data ප්‍රමාණයකුත් යනවා සමහරක් වෙලාවට මේ load වෙන්නේ නැහැ ඒක නිසා මම 1080p දාන්නේ 1080pත් ඇති HD quality එකෙන් වැටෙනවා full HD වන් දාන්නේ මේ සීන් එක තියෙන්නේ අර quality අඩුයි කියන්නේ කැමරාවේ quality අඩු ගතියක් නෙමෙයි ඒක කනෙක්ෂන් වල ඔයගොල්ලෝ දන්නේ නැති settings වලින් ගිහලා YouTube එකේ ගොඩක් අය දන්නවා ඒක දන්නේ නැතේ මම කියන්නේ ඒක දන්නේ නැතේ තමයි මට ඒ සීන් එක කියන්නේ settings වලට ගියාම තියෙනවා YouTube එකේ වීඩියෝ බලද්දි settings වලට ගියාම resolution එක වැඩි කරගන්න මේ වැඩි කරලා බලන්න එතකොට මීට වඩා ඔයගොල්ලෝ බලන ප්‍රමාණයට වඩා quality වෙයි හැබැයි සමහරවිට lag වෙනවා ඒ ලංකාවේ කනෙක්ෂන් වල අවුලක් තියෙන්නේ මගේ වීඩියෝ වල අවුලක් නෙමෙයි අපි දැන් මේකේ මෙතනින් බැහැලා තා ප්ලේස් එකක් තියෙනවා පල්ලෙහා ඒකටත් යන්න බැලුවේ එතන ගිහිල්ලා ඒක සිටුේෂන් එක බලන්න ඕනේ කොහමද යන්නේ බයිසිකල් දාන්න දැනක් තියෙනවද ඒව ටික බලලා තව දැනක් තියෙන එතනට ගිහින් බලන්න ඕනේ නැත්තම් ආපු එකේ වැඩකුත් නැහැ ප්ලේස් එක සෙට් කරා බලමු කොහමද කියලා අවශ්‍ය ඉදිකිරීමක්. අර බට් එහෙම දාලා එන උඩරකුත් වෙනවා මේ පැත්තේ
පන්සලට යන පාරද ඔය? ඔව් පන්සලට යන පාර තමයි. යම් බලන්න උඩට මේ කැලේ මාරයි ඈ. අපි ආපු මේක දිග්ගල මේකට කියන්නේ. ඒ කියන්නේ බැලුම්ගල කියන්නේ අනිත් එක. පොඩ්ඩක් පැටලිලා අපිට කලින් වීඩියෝ එකේ අනිත් එක තමයි මේක. හරි එහෙනම් අපි කැම්පින් යන්නේ ගිය බැලුම්ගල. මේක තමයි දිග්ගල. යා. අපි මේ ආපු කන්ද දිග්ගල. සූර්යාරණ කතාව ඒක ගහපු පැත්ත වගේ මේ ගස්වල වැල් වෙන්න දඩාරිය. යම් බලන්න තව ටික. හරි ඉවරයි මට හිතෙන්නේ. ආනේ තව පුළුවන්. ගුහාවක් තියෙනවා පන්සලට යන්න ඔය පැත්තේ. පන්සලට යන පාර මේ පැත්තෙන් පන්සලට යන්න ඔය පාරේ. මේ පැත්තට යන්න පුළුවන් වැඩක් නැහැ. පැත්තට ගිහලා අපි යන්න. යම් පල්ලෙහාට අපි මේ පැත්තේ කෑ ගහන්න කරන්න බෑ. ඒතරේ ගුහාවල හාමුදුරුවෝ භාවනා කරනවා. ඒකයි අපි මේ පැත්තේ ඉන්නේ. ඒ කලින් ගෙද්දි දැන් මෙහෙන් කලින් වීඩියෝ දැකලා ඇති. මෙහෙන් ගෙද්දි මේක පිරීලා තිබ්බේ නෑ මේක දැන් තනි කර වතුර. මෙහෙට යනකම් මේ වගුරු බිම. මේ අර ඔක්කොම වතුර. අර ලොකු මාළු අර මාළුත් ඉන්නවා. කොහොමද එක පාට වෙන්නේ? අර එක පාට වතුර ආවයි කියමුකෝ. මාළු වෙන්නේ මෙච්චර. අඩෝ මිරිඟුව පේනවා තේනවද? මේ වීඩියෝ එකට පේනවා මිරිඟුව. දැකලා නැති අය නැති වෙන්න බෑ. මේ දැන් මම මෙතන දැක්ක කැමරාවට අල්ලගන්න පුළුවන් හින්දා වෙන්නේ. ප්ලේස් එක. ඇලක් තියෙනවා ලිඳක් තියෙනවා. කුබුක් ගාකුත් තියෙනවා. මේ දැන් යන ගමන් ඉන්නේ අන්න අර පේන කන්දට. පේනවද දන්නේ නැහැ පැහැදිලිව කන්දක් තියෙනවා. අර තියෙන්නේ. අන්න ඕකට තමයි යන්නේ. එතන ඊදරක බයිසිකල් ටික දැම්මා. දැන් යන ගමන් ඉන්නේ මෙහෙන් යප්පා. මේක තමයි මාළිගා දැන්න පන්සල. අපි යන්නේ පන්සල තියෙන ගලස නෙමෙයි පන්සලට යන පාරෙමයි. ඒ පාරෙම එහා පැත්තේ තව ගලක් තියෙනවා. ඒකට යන්නේ අපි පන්සලට ගිහිල්ලා තියෙනවා මීට කලින්. ඒක නිසා අර ගලට ගියේ නෑ. ඒකට යන්න තමයි මේ යන්නේ. අපි තාම ටික දුරයි ආවේ. මහන්සි දෙන්න. තව යන්න තියෙනවා. පොය දවස් වලට එහෙම සෙනග. ගොඩක් අය දැකලා ඇති මේ තියෙනවා වීඩියෝ වල ගම්පහවට ඇවිදින්න තියෙන තැන් කිව්වහම අනිවාර්යෙන් මාළිගාවට යන්නේ පන්සල දාලා තියෙනවා හැම වීඩියෝ එකකම. ඒක වීඩියෝ ගොඩක් දැක්කා. කේව් කේවි සීන් එකට හරියන්නේ නැහැ බා. හෝ යන්න දිනවා තව සෑහෙන දුරක් යන්න තියෙනවා තව. උඩට ගිහිල්ලා වීඩියෝ කොන්ට කරන කනත් හිර වෙනවා. මතක ඇති අපි ඇඩ් කරලාගේ වීඩියෝ එකේදී පෙන්නුවා කහ පාට රතු පාටයි කණු ගහලා තියෙනවා. ඒ කණු ගහලා තියන්නේ මේ ෆර්ස්ට් ඩිපාර්ට්මන්ට් එක. අපි ඒක කැම්පින් කරනවා නම් ෆර්ස්ට් ඩිපාර්ට්මන්ට් එකෙන් මේ අවසර ගන්න ඕනේ. අපි බලමු ඉස්සරහට අවසර අරන් ඒ කැම්පින් එකක් යන්න. යන්න තියෙනවා මේ ආවගේ දෙකක් තුනක් දෙක ඊට වැඩි නේද? මිනිස්සු අඩු හින්දා ලොකු ගාණක් නැහැ. මිනිස්සු ඉද්දි නම් එනවා පාසෙ මේ තනිකර පඩිපෙළ දිගේ තනිකර මිනිස්සු. පොය දහස් වලට අම්බෝ එන ජනග්‍රහණයක්.
එක්කෝ එදා ආපු දවස අවුල් අපි මීට කලින් දවසක ආවා එනට බා පෙදර view එක පේනවා තාම උඩට ආවේ නෑ තාම මගේ ඉන්නේ මට මතකයි මේ හරිය මේ දික්කන්ද බලව ආර පේන්නේ කොහෙ ගියත් පේනවා කොහෙ ගියත් පේන එකම දේ තේරෙනවා දෙගල් දොරටුව කියලා ප්ලේස් එක ඒක වෙන්න ඕනේ දැන් කියනවා හරියටම දන්නේ නැහැ මේ දෙගල් දොරටුව කියලා තමයි කියන ඇත්තේ මම හරියටම දන්නේ නැහැ දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න කීය පාර ආවත් පස්සේ ඒකනේ ඔව් වැස්ස දවස් වලට මාර ලස්සනයි එතන උඩ තියෙන වතුර ඔක්කොම මේ දෙක මැද්දෙන් එන්නේ දැන් උතන ඉස්සරහා තියෙන ප්ලේස් එක මාරම මේක මම ගොඩක් දැකලා තියෙනවා Instagram එකේ reels වල හැම මේ කොහෙද මෙන්න මේක දිගේ මේක තමයි පඩිපෙළ මේ උඩ ඉඳලා මේ ගල් දෙක දෙපැත්ත මැද්දේ තනිකරම වතුර ගලාගෙන එනවා මාර ලස්සනයි එදා අපි ආවේ පොය දවසේ මේක අපිට කිසිම වීඩියෝ එකක්වත් හරියට ගන්න බැරි වුණා මිනිස්සු වැඩි ඒ තරමට මේ හරිය හිර වෙනවා මතකද මේ හරිය ඉඩක් නැහැ මේ මෙතන ඉඩ එනම් පටුයි මේ අනුස්සෙක් එක්ක බලද්දි එළව පොඩි ඉඩක් තියෙනවා අද්දක ටික හිටක් තියෙනවා මේකෙන් වතුර එනවා හෙනටම දැන් යන්න දිගාවක් වැඩි දෙපැත්තේ කලින් ඇවිල්ලා තියෙනවා මේ සෙට් වෙලා තියෙන සම්පූර්ණ මේ මාර ලස්සනයි මේක වතුර එන්නේ අපි උඩට යන්න ඕනේ අපි මේ පන්සලේ කැලට යන්නේ නැහැ ඒකට අපි කලින් ගියා ඊට එහා පැත්තේ තව එකක් තියෙනවා මේක මේ පාරෙම පන්සලේම තියෙන තව ගලක් ඒකට යන්න අපිට බැරි වුණා කලින් පාර ආවා මම වීඩියෝ මූත් කරේ නේ ඒකට යන්න තමයි ආවේ බලමු අපිටත් අමාරු මෙච්චර වෙලා ඉන්න ඒ අමාරු බයිසිකලෙත් පැදගෙන එන්නේ ආවා තව ටිකයි දෙන්නේ උට්ට අපි මේකට යන්න හිතන් නෙමෙයි ආවේ අපි කෝකටද දන්නවද යන්න හිතන් ආවේ අන්න අරකට පාර හොයාගන්න බැරි වුණා බලමු try එකක් දෙක මාලිගාව තන්නේ පන්සලේ තියෙන ගල උඩ ඉන්නේ අපිට අරකට යන්න පාර හොයාගන්න බැරි වුණා මේ මට හිතෙන විදිහට පාර මෙහි පාරෙන් නෙවෙයි එක්ක පාරවල් වැහිලා මිනිස්සු දැන් එනවා අඩු නිසා බලන්න ඕනේ ඒක අපි වෙන දවසක හරි vlog එකකින් ගේන්න බලන්න කායි ආවොත් නැත්තම් දැන් උනත් බලන්න අපි පාර ගැද්දම හොයාගන්න බැරි වුණා කොහෙන් තියනවද කියලා පාර ගැටි කොහෙන් හරි ඔකට යන්න මම දැකලා තියෙන මිනිස්සු යනවා බලමු මේ අපි බහිද්දි බලනවා යන්න තියනවද කියලා තිබ්බොත් ඒකට යනවා නැත්නම් ඉතින් යන්න වෙන්නේ අපි කැම්පින් කරපුවා ගල් තලාව පේනවා අරක අයි බල්ලෙහාට යන්න හදන්නේ දැන් අපි ගිහිල්ලා පාරක් තිබ්බොත් අර කන්දර නගිනවා අර අතනින් පේන අර ගලට නගිනවා අපි පාරක් තිබ්බොත් නැත්තම් එවම ගෙදර යනවා අපිට පාර හොයාගන්න බැරි වුණා පාරක් ඇති කොහෙන් හරි අපි හොයන්න කලබල වුණේ නැහැ ඇත්තම කිව්වොත් දැන් වෙලා නැහැ ඩක් ගාලා ගෙදර යන්න ඕනේ දැන් කිලෝමීටර් 30ක් විතර යන්න තියෙනවා අපි මේ එන්න හිතා හිටපු දුරට වඩා අපි ආවා ඒක නිසා අම්බෝ දැන් හන්දන් එකලා හරි ගෙදර පාගද්දි කිලෝමීටර් 60ක් කොහොමද පෑගිලා 60ට වඩා නම් පෑගිලා තියෙනවා ලෝ එරා අදට මේ vlog එක ඉවර කරනවා තව සුපිරි vlog එකකින් සෙට් වෙමු අපිට අද්දරයට පාර හොයාගන්න බැරුණා එහා පැත්තේ ගලට යන පාර අද කිසි ප්ලෑන් එකක් තිබ්බේ නැහැ vlog එකක් දාන්න ඕනේ කියලා කිසිම ප්ලෑන් එකක් නැතුව එක පාටම සෙට් වෙලා රෙකෝඩ් කරා යන්න කොහේ හරි වටයක් දාමු නේ එක පාටම සෙට් වෙලා අපි ආවේ කිසිම ප්ලෑන් එකක් නැතුව අනික vlog එකක් ගහන්නත් නෙමෙයි ආවේ නිකන් එන ගමන් මේ vlog එකක් ගහමු කියලා කතා වෙලා එහෙම පාතයන් කියලා ඈ ළඟ පාතයන් කියලා ආවේ අන්නේ උන කොහම හරි මේ මාලිගාව දන්නටම ආවා කිසිම අයිඩියා එකක් තිබ්බේ නැහැ මාලිගාව දන්නට එන්න මගෙන් එද්දි ඔහොම යංගෝ ළඟ ඉන්නේ කියලා අතුරු පාරකින් දාලා ආවේ සුපිරි vlog එකේ සෙට් එක ඉස්සරහට මේකේ අපි දැන් මේ ගිය ගමනේ යන හැම ගමනකම අපි ෂෝට් වීඩියෝ YouTube එකේ ෂෝට් වීඩියෝ මම ස්ටන්ට්ස් නේ දාන්නේ බයිසිකල් ස්ටන්ට්ස් නේ මේ ඒතර වීඩියෝස් vlog දානවා ඒ vlog වලදී හම්බෙන මේ ලස්සන තැන් වල වීඩියෝ මම YouTube ෂෝට්ස් වල දාන්නේ නැහැ මගේ Instagram එකේ දානවා ස්ටන්ට් ජනියා ගිහලා සර්ච් කරලා බලන්න ජනිදු කියලා ගැහුවත් සමහරක් විටේ මම Instagram එකේ දාන්නේ මේ වගේ යන ගමන් වල හම්බෙන ලස්සන ප්ලේස් වල වීඩියෝ ෂෝට් වීඩියෝ දාන්නේ ඒ වල ඉවෙන්ට්ස් වල ඒ වගේ පොඩි ෂෝට් වීඩියෝ දාන්නේ ඒකේ නැත්නම් බයිසිකල් සීන් එක විතරයි YouTube එකේ ෂෝට් වීඩියෝ වල දාන්නේ
YouTube එකේ vlogs දාන්නේ මේ වගේ ගමන් යන ඒවා ඉවෙන්ට් මෝටර් ෂෝ නම් මනම් ඔක්කොම දානවා vlogs විදිහට day vlog. එහෙනම් අද මෙච්චරයි සාර සුපිරි වීඩියෝ එකකින් සෙට් වෙමු. ඊළඟ එක කැම්පින් වීඩියෝ එකක් වෙන්නත් ඉඩ තියෙනවා බලමු.